Hi, welcome back to my YouTube channel. අද මම ඔයගලන්ට අරන් ආවේ unboxing video එකක්. unboxing video එකක් කියන්නේ මම ගත්ත ආස්ම brand එකේ hand bag එකක්. ඉතින් මේක unbox කරන video එක අරන් එනවා කියලා මම හිතුවේ. මොකද මගේ birthday vlog එකේ මම දැම්මා මම ගත්ත gifts ආවද හම්බුනේ gifts කියලා. පොඩි clip එකක් ඒ vlog එකේ අන්තිමට ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබුණා ඒක ගැන විස්තර. ඉතින් කොහෙන්ද ගත්තේ? ඒක කොහොමද ලංකාවට ගෙන්න ගත්තේ වගේ පොඩි දේවල් ටිකක් අහලා තිබුණා. ඉතින් මම හිතුවා මේකේ full detailing unboxing video එකක් ඔයගලන්ට අරගෙන ගමු. මේකේ විස්තර ටිකක් මම ඔයගලන්ට එක්ක share කරගන්න. ඉතින් මම අද අරගෙන තියෙන්නේ මුලින්ම කියන්න මේ බෑග් එක මට online purchase එකක් කරලා තමයි මම මේක ගත්තේ. මේක මට ඇවිල්ලා දැන් ටික කාලයක් හැබැයි unboxing video එකක්. ඒක ඔක්කොම ටිකක් හදාගන්න නිසා ඉතින් අද වීඩියෝ එකේම මම මේක unbox කරනවා කියලා හිතුවා. ඉතින් මේක Michael Kors කියන brand එකේ Jet Set large tote එක. ඉතින් එවිම හම්බුනාට පස්සේ ඇත්තටම මට handbags වල ටිකක් පොඩි වෙනසක් කරන්න වුණා. මොකද අම්මලා වුණායි දන්නේ නැති අපි ටිකක් ඉඩ ඕනේ. baby bag එකයි අපේ bag එකයි දෙකම අරන් යනකොට ටිකක් අපිට කරදරයි. ඉතින් tote bag එකක් කියනවා නම් හරිම ලේසි. ඉතින් මම හිතුවා ටිකක් මම ගන්න bags ලොකු bags ගන්න ඕනේ කියලා. ඒකට මට baby bag එක use කරන්න නැතුව එයාගේ පොඩි essentials ටිකක් මේ bag එකට දාගෙන යන purpose එකට. ඉතින් ඒ හින්දා තමයි මම මේ tote bags දැන් ටිකක් වැඩිපුර ගන්නවා කියලා හිතුවේ. ඉතින් එහෙම හිතලා ගත්ත bag එකක් තමයි මේක. ඉතින් මම ඔයගලන්ට මේකේ unboxing video එක අරන් එන්නම්. ඉතින් මේ විදිහට තමයි packaging එක එන්නේ. හැබැයි ඔයගලන්ට මේකට gift box එකක් ගන්න පුළුවන්. ඒකට additional $5 add වෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ඒකගේ ලස්සන gift box එකක් තියෙනවා. එහෙම නැත්නම් normal online packaging එකේ ඉන්නේ මේ විදිහට. ඉතින් අපි දැන් මේක unbox කරලා බලමු. මේකේ packaging එක ඉන්නේ මේ විදිහට. කරලා බලමු. open කරලා මෙතන open කරලා අපිට set තියෙනවා. pause කරලා මම pause open කරාට පස්සේ අපි බලමු මේකේ details ටිකක්. මේගොල්ලන්ගේ මේ bag එකේ print එක තනකර MK print එක තමයි emboss කරලා තියෙන්නේ. මෙතන metallic Michael Kors logo එක තියෙනවා. ඊට පස්සේ keychain එකක් තියෙනවා MK. ඊට පස්සේ අපි බලමු details ටික. bag එකේ frozen ටික මේ විදිහට තමයි පේන්නේ. bag එකේ තියෙනවා side pockets දෙකක්. side pockets දෙක side pockets ටිකක් tight. හැබැයි මම හිතනවා මේ pocket එක tight වෙන තරමට හොඳයි. මොකද easily කාටවත් access කරන්න බෑ. ඒ කියන්නේ අපි bag එකේ shoulder bag අපිට use කරනකොට මේක ඉක්මනට කාටවත් අත දාලා දෙයක් ගන්න බැරි හින්දා මම හිතන්නේ ඒක හොඳ idea එකක් කියලා ඔය විදිහට ටිකක් tight pockets දෙපැත්තෙන් දාලා තියෙන එක. ඊට පස්සේ අපි bag එකේ handles බලමු. handle එකේ chain detail එකක් එක්ක leather belt එක තමයි තියෙන්නේ. වාම් හදලා combination එක මෙතනට ඔයගලන්ට පේනවා. මෙතන chain detail එකක් එක්ක leather handle එකක් තමයි තියෙන්නේ. thickness එක ඔයගලන්ට idea එකක් එන නැති මම හිතන්නේ ඊට පස්සේ ඔයගලන්ට මම පෙන්නන්නම් මේ bag එකේ handles fix වෙලා තියෙන විදිය හරිම cute design එකක්. මේ විදිහට තමයි මේ chain detail එක මේ bag එකට fix වෙන්නේ. හතර පැත්තම මේ විදිහට තමයි bag එකේ handles fix වෙලා තියෙන්නේ. zipper අපි බලමු. හරිම ලස්සනයි. Michael Kors මෙතන brand එක emboss කරලා තියෙනවා zipper එකේ.
පස්සේ බෑග් එකේ ටිකක් අර ලක්ෂරි ලුක් එකක් එන්නේ මේ චේන් ඩීටේල් එක නිසා කියලා. හරිම හොඳ ෆිනිෂින් එකක් තියෙන. හරිම රිච් ලුක් එකක් තියෙනවා කියලා හිතනවා මේ චේන් ඩීටේල් එක නිසා. ඉතින් අපි මේක දැන් ඕපන් කරමු. මගලා අතේ ස්පේස් එක පොඩ්ඩක් බලන්න. හරිම ස්පේෂියස් බෑග් එක. එනවාති ඇතුලේ ලයිනින් එක යනවා. ඒ ලයිනින් එකෙත් මයිකල් කෝස් කියලා ඒගොල්ලෝ ක්ලික් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ ඩිවයිඩ් වෙලා නැහැ හැබැයි. ඇතුලේ තියෙන එක කම්පාර්ට්මන්ට් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි බලුවොත් මේකේ මේ පැත්තේ සිප් එකක් තියෙනවා. හරියක් ඇතුලේ හිඩන් පොකට් එකක දාගන්න පුළුවන්. ඊට පස්සේ ඇතුලේ කම්පාර්ට්මන්ට් එක මේක තමයි තියෙන්නේ. මම හරිම ආසම බ්‍රෑන්ඩ් එකක් තමයි මේ බ්‍රෑන්ඩ් එක. ඉතින් ෆුල් අන්බොක්ස් කරාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. අපි බලමු මේකට අපිට මොන වගේ දේවල් දාන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ මේකට අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් ෆික්ස් වෙනවා. මම දැක්කා ඒක ළඟ අර මේ බෑග් එක ගන්න කලින් මම බලපු බ්ලොග්ස් වලත් තිබුණා ලැප්ටොප් එකක් මම ෆික්ස් වෙනවා කියලා. ඉතින් ඔයගලන්ට ඔෆිස් ගෙනියන්න උනත් day to day use එකට උනත් මම හිතන්නේ හරිම අයිඩියල් බෑග් එක. මේ පොකට්ස් වල ඔයගලන්ට ෆෝන් එක උනත් දාන්න පුළුවන්. පොකට්ස් දෙකක් තියෙනවා. මේ පැත්තේ නම් පොකට් එකක් නැහැ. හැබැයි ඕපන් කරාට පස්සේ එක පොකට් එකක් මෙතන තියෙනවා. ඉතින් ඒක ටිකක් ස්පේස් එකක් තියෙනවා මේ පොකට් එකේ. ඉතින් මම හිතන්නේ අපිට ඕන එසෙන්ෂල් හැමදේම වගේ මේකට දාගන්න පුළුවන්. ඉතින් මේක තමයි ගත්ත බෑග් එකේ අන්බොක්සිං වීඩියෝ එක. මම හිතනවා ඔයගලන්ට අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් මේක මම ඔන්ලයින් පර්චේස් කරලානේ ගත්තේ. ඇත්තටම ඔයගලන්ට ඔයගලන් ගන්න හිතාගෙන රටේ ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් මම ගන්න කැනඩා නම් මයිකල් කෝස් කැනඩා කියන වෙබ්සයිට් එකකින් බලන්න ප්‍රයිසස් එක. පැරිස් නම් මයිකල් කෝස් පැරිස් කියන වෙබ්සයිට් එකකින් බලන්න ප්‍රයිසස් බලලා ඔයගලන්ට මේ බෑග්ස් පර්චේස් කරන්න පුළුවන්. ලංකාවේ ගන්න තියෙනවා. හැබැයි ලංකාවේ ප්‍රයිස් එක ගොඩක් වැඩි. මොකද මම ටැක්සස් අනිත් දේවල් එක්ක ලංකාවේ මේ බ්‍රෑන්ඩ් එකේ බෑග්ස් ප්‍රයිස් එකෙන් වැඩි. තේරුමක් නැහැ ලංකාවේ පර්චේස් කරන එක. ඔයාලා ට්‍රැවල් කරන වෙලාවට හරි නැත්නම් ආට කවුරු හරි ඉන්නවා නම් හරි ඔන්ලයින් පර්චේසින් එකක් කරන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම වර්ත්. මේ බෑග් එක මේ වගේ බ්‍රෑන්ඩ් එකක් ගන්න. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේක යූස්ෆුල් වෙයි කියලා. ඔයගලන් ගන්න ඉන්නවා නම් ඉතින් මට ඕනේ පොඩි අයිඩියා එකක් දෙන්න. මොකද මම හිතුවා මම ටෝට් බෑග්ස් ගන්න ගත්ත රීසන් එකත් බබා හම්බුනාට පස්සේ කියලා මම කලින් ඉතින් අම්මලා විදියට අපිට ටිකක් බඩු ටිකක් දාගෙන යන්න ටිකක් ලොකු බෑග් එකක් හොය ඉන්නවා නම් ඉතින් මේකත් හොඳ අයිඩියල් මේ බෑග් එකක්. ඉතින් අපි තව vlog එකකින් හම්බෙමු. Till then, take care. Thank you for subscribing my channel and thanks for love as always. Till then, take care. Bye bye.